කතාවක් කරා. ඒ කතාව දිහා බැලුවම පෙළපාලි යන්න ඕනේ නැහැ. බෝඩ් උස්සන් ඉන්න ඕනේ නැහැ. හැමෝටම සියලු වැඩ කරලා දීලායි තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව. එදා ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන කිසත් පෙරමුණ සන්දාන ආණ්ඩුව 56න් පටන් ගත්ත මහා විප්ලවය බද්දගම විමලවංශ මහානායක හාමුදුරුවෝ බබරැන්දේ සිරිසිවිලි හාමුදුරුවෝ බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තියන්න කුමන්ත්‍රණය කරත් කැලණියේ මහාවිහාරේ බුද්ධරකිත හාමුදුරුවෝ මේ සියලු දෙනා ඒකරාශ වෙලා තමයි කප්පිටිපොළ ජාතික සටනෙන් පස්සේ 56 ජාතික සටන ඇති වුණේ. අමතක කරන්න බෑ මේවා. එදා ඉඳලා තමයි මේ සුවිශේෂ දේවල් සිදු වුනේ. බලන්න මරික්කා රැමතුමාට බණ්ඩාරනායක අගමැතිතුමා සිරිමව බණ්ඩාරනායක මැතිණිය බාර දුන්නේ අධ්‍යාපනය. බදුදින් මාමුත් මැතිතුමා. අධ්‍යාපනය බාර දුන්නේ දූදරුවෝ බාර දුන්නේ ඉස්ලාමීය භක්තිකයෙකුට. එතන තිබුණාද සිංහල මුස්ලිම් ભેදයක්? දැන් සමන් මන්ත්‍රීතුමා කිව්වා මුස්ලිම්වරුන්ගේ ආදි මුස්ලිම්වරු කසාද බැඳි අපේ මීයාච්චිලා. ඔය මුහන්දිනම් කියන නාමේ තියෙන අපේ ගම්වල තියෙන. සිංහල රජුරු බොරුවලක දාලා මරන්න කුමන්ත්‍රණය කරා සිංහලයා විසින්. ඒ වෙලාවේ තමයි මුස්ලිම්වරයෙක් ඇවිල්ලා කනට කිව්වේ දේවයන් වහන්සේ මේ පාරේ යන්න එපා. බොරුවලක් කපලා තියෙනවා ජීවිතේ හානි කරන්න. රජුරුව බදාගත්ත මාරක ගත්ත ලේ කියලා. මානකාමු. එදා තමයි මරක්කලේ උනේ. හැබැයි එකක් අමතක කරන්න එපා. සිංහල වේවා, දෙමළ වේවා, බර්ගර් වේවා, මැලේ වේවා. මහා රාවණාගෙන් පටන් ගත්ත ඉතිහාසය ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තුස් වහන්සේ බෙදෙන්නේ ඉස්සෙල්ලා දුටුගැමුණුගේ 100ගේ ඉඳලා සිංහල රජවරු තමයි මේ රට බේරගත්තේ. ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසීන්ට එලව ගැහුවේ සිංහල හමුදා. එලාරගේ 42ක පාලනය ඉවර කරේ දුටුගැමුණු දශමහා යෝධයෝ. නමුත් ඒ යෝධයෝ අතර දෙමළ සෙන්පතියෝ හිටියා. ආයවැනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ දුවණිය යාපනයේ සටන ජයග්‍රහණය කළා. කෝට්ටියුගේ කසාද බන්ධන දුන්නේ දෙමළ සෙන්පතියෙකුට. සිංහල අපේ ළඟ ಜಾති ભેදේ නැහැ. මුස්ලිම්වරුන්ගේ තියෙන්න බෑ. මාරක ගත්ලේ මරක්කලේ වුණා නම් අපි ඔබල රකින්න ඕන, ඔබලා අපි රකින්න ඕන. අපි දෙගොල්ලම එක්කව වෙලා ද්‍රවිඩ ජාතිය රකින්න ඕන. අපි සියලු දෙනාම එක්කව වෙලා බර්ගර් මැලේ කියන ජාතිය. මේක අමතක කරන්න එපා. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මේ රට අපේ ජනතාව තුන්වරක් බුද්ධ චීවරයට, මේ කහ චීවරයට, බුද්ධ චීවරයට දන් දීලා තියෙන රටක්. ඒක අමතක කරන්න එපා. වරදක් නැහැ සින්දුව. මේ සිංහල අපගේ රටයි, අපිම දෙන මැරෙන රටයි. ඇමරිකාව රෙඩ් ඉන්ඩියන්ස්ලාගේ රට. නමුත් ඒ රටේ අයිතිය දැන් ඇමරිකන් කාරින්ට. එහෙම කරන්න. උපැන්න සාතිකය අස්සම් කරලා තියෙන්නේ සියලු ජාතීන් ඒකරාශ වෙලා. ඒක තමයි නිදහස් සටන එදා ලියුම අස්සම්. දැන් මේ කතාව එතනින් මන්නව. දැන් මේ නවනන්දන පිල්ලේ නෝනාගේ කතාව. මං ගෞරවනීය මාධ්‍ය මිතුරන්ගෙන් ඉල්ලීමක් කරනවා දැන් මේ නම මෙතනින් නවත්තන්න. දැන් ප්‍රචාරය හොඳටම ඇති. මොකෝ ඩයිනෝසිරස් නැවත ඉපදිලයි. අමුතු සත්වයක් ලංකාවට ඇවිල්ලයි. මොකෝ ඇනකොන්ඩ ඇවිල්ලයි. ලේ ඇට මස් ධාර තියෙන එක්තරා සංවිධානයක නියෝජිතවරයෙක් ඇවිල්ලා ඉන්නවා. ඇයි අපි කතා කරන්නේ? පත්තර මිතුරන්ට ලියන්න දෙයක් නැතිනම් අඩු ගානේ ඉතිහාස ගැන මේ දවස්වල ලියන්න යාට බලන්න. ඉංග්‍රීසි පත්තර වලින්. මම පිල්ලෙනෝනට කියන්නේ මෙච්චරයි. මම රුහුණේ. අතිගරු ජනාධිපතිතුමත් අපි හමුදුරනේ දකුණේ. මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ අග කෙලතම් පැමිණිදියෝ තමයි දකුණේ ඉන්නේ රුහුණේ විශේෂ. අපේ ඇදුරු පුරාණේ ඇරියක් පිල්ලි. පිල්ලෙනෝන පාට් එකක් දැම්මොත් මට පුළුවන් පිල්ලියක් අරින්න. ආපු එක්කෙනා නෙවෙයි යන්නේ. ගිරෝ වගේ අපි ගැන කතා කර කර යයි. මේවට බය වෙන්න ඕනේ නැහැ. එකම දෙයක් මම කියනවා. එතුමියට පාස් කරන්න ඕනේ නැහැ. එතුමිය ලංකාවට පැමිණීමේ ඓතිහාසික අවස්ථාවට එතුමියට මම උපදෙස් දෙනවා. යන්න අපේ ප්‍රෞಢ ඉතිහාසය බලන්න. සුද්ධ ඇඳුම් අඳින්න නැති කාලේ ඇඳුම් ඇඳ જાතියක්. මේ ශ්‍රී ලංකාවේ අපි සුද්ධ ඇඳුම් ඇඳේ නැහැ. අපි ක්‍රිස්තු පූර්ව ඉඳලා ලෝකෙට වෙළඳන් කරපු જાතියක්. තිරිකුණාමලේ වරායෙන් මහා පරාක්‍රමබාහු මහරජතුමා අපේ ජාතිය ගැන අධ්‍යයනයක් කරන්න. ශ්‍රී ලංකාව ගැන අධ්‍යයනයක් කරන්න. අනුරාධපුරේ පොළොන්නරුව සීගිරිය රුහුණට යන්න. මහා රාවණාගේ බලකොටුව ඕවල් රයිට් විල්බර්ට් රයිට් ඉස්සල්ලා තරුණවරයෙක් උස්සපු ජාතියක් අපි. ඒක පිළිනොරට කියලා දෙන්න. තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවුරුදු 5500ක් පවතින මේ ශ්‍රී ලංකාව තුල
ඒක ඉවත් කරන්න කාටවත් බෑ. අවුරුදු 30ක් අනාථ වෙලා හිටියේ. අද මේ වගේ විශාල සෙනගක් මේ මර්දානේ ඉන්න බෑ. අතපත ගාලා එවන්නේ ඇතුළට. ඒ වික්‍රමය කරේ කවුද? මොන රාජ්‍ය නායකයාද? 6 වෙනි පරාක්‍රම බාහුවෙන් පස්සේ ඉතිහාසයට එක්කුණු නායකයා තමයි ජාතිය සහ ජාතීන් විතරක් නෙවෙයි රටත් බේරගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති. මම දැක්කා අර පග දවසක පත්තරේ දුන්න මර්වින් පණී කිය. මං ඒ දාපු කට්ටියට කියනවා බෙලියත්තෙන් ආපු මම රිලා වඳුරු ගතිගුණ අපිට නෑ රෝණේ මිනිස්සුන්ට. ඒක පොඩි වැරදීමක්. අපි ඒක රාජ්‍ය වෙලා බෙලියත් යාසනේ ඉඳලා එතුමත් සමග කොළඹට ආපු මම ලබනාත්මෙන් නිවන් දකිනතුරු ප්‍රාර්ථනා කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. උගදෙනේ කිතන් ඇති මම පන්නන්න සිරිම බණ්ඩාරගේ මැදිරියත් මම පැන්නුවා. නමුත් මම කියලා ගියා මම මේ පාර්ලිමේන්තුවට එනවා කියලා මං ආවා. මිත්‍රවරුනි අවුරුදු 30ක් ගාන්ටාර සද්ද නැහැ, පල්ලිය සද්ද නැහැ, කෝවිලේ සද්ද නැහැ. සද්ද තිබුණේ සුසාන භූමිය විතරයි. මුළු රටේම සුදු කොඩි. මුස්ලිම් වරුනි කාත්තංගුනි පල්ලිය මරපු ආකාරය දන්නවනම් තමුන්නාන්සලා පොඩි බැදගෙන ගිහිල්ලා කියන්න ඕන. තමුන්නාන්සලා බේරගත්තේ කවුද? ඒක නිසා මම පිල්ලෙනෝනට කියනවා ප්‍රෞಢ ඉතිහාසය බලන්න අපේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය බලන්න. අපි මිනිස්සුන්ට සලකපු හැටි බලන්න. මොරොක්කෝ දේශවල තමුන්නාන්සලාමම රජවරු තමුන්නාන්සලා බදාගෙන ගම්බින් දුන්නේ. ඉතිහාසය එහෙමයි එක්කව වෙලා තියෙන්නේ. අපේ ಜಾති ભેද, ආගම් ભેද, කුල ભેද, පන්ති ભેද නැහැ. ඒක 56න් පස්සේ ඩී.ඒ. රාජපක්ෂ මහතුමත් ඒක රාශි වෙලා තමයි වෙලේ පැලේ පිලේ අගුවේ මාළු ලෑල්ලේ මාළු වාඩිය ජීවත් වෙන දෙමව්පියන්ගේ ළමයි විශ්වවිද්‍යාල පිටක් කරේ මිත්‍රවරු. ඒ නිසා මම පිල්ලෙම් නෝනට කියනවා එන්න මාත් එක්ක එන්න රට වටේ ඩෙස්මන්ගේ සින්දුවක් තියෙන. ෂේරම පෙන්නන්න. ආදිවාසීන් පෙන්නන්න. ආදිවාසීන් කියන්නේ මේ ඔයෙන් හරි පහත් වෙච්ච කට්ටියක් නෙවෙයි. ඉංග්‍රීසි කාර්යය ඌව ගිනි තියද්දි අපේ අඹගස් කොස්ගස් දෙල්ගස් කපලා වාරි මාර්ග විනාශ කරද්දී සිංහලයන් මරද්දී පලාගෙන ගිය කොටස තමයි ඔය ඉන්නේ ආදිවාසීන් කියන. ඉතිහාසයමයි ලියවිලා තියෙන්නේ. එහෙම ප්‍රෞಢ ජාතියක් අපි. එයාට ඕනනම් බලලා යන්න. එයා එනවනම් ඉතිහාසය මං කියලා දෙන්නම් මහරාවණාගෙදලා. විජය කුමාරයාට නවාතැන් දුන්නු අපි. කුවේණිය කසාද මන්දර දුන්නු අපි. පිල්ලනෝනට ඕනනම් කැමති නම් මං කසාදයක් බැන්දත් කමක් නැහැ. එතුමිය මට කැමති නම් මමත් ලෑස්ති එතුමිය කසාද පදින්න හිට වුණා. මට පොඩ්ඩක් 40ට වැඩි සමහරට 35ට අඩු 35ට වැඩි මට 40ට වැඩි. ඒ වුණාට මේ අතපය හොල්ලනවා වගේ තමයි මුළු ශරීරයම මගේ තාම වැඩ කරනවා. පිල්ලනෝනට ශක්තියක් තියෙනවා මට මුහුණ දෙන්න. මම හෙට වුණත් ලෑස්ති. මුස්ලිමුන්ට පුළුවන් නම් 4ක් බඳින්න මම මොකද දෙකක් බඳා වෙන්නේ ආමුදුරනේ. ඕනනම් බහුවයක් කියලා දඩයක් ගාලා එළියට දායි. මං ඉල්ලීමක් කරන උදේකම පිළමැතිතුමාගේ මේකත් පොඩ්ඩක් වෙනස් කරන්න කියන්නකෝ අනේ. එක රටේ ඉන්න මෙයාලට 4 නම් අපට පොඩි chance එකක් දෙන්න කියන්නකෝ. වහන්සේලා විරුද්ධ වෙන්නේ නැහැ නේ. ඒතර උපාසකම්මල දෙන්නේ පන්සලේ. මොකෝ සම? ඔකට කියන්න බයයි මේ. නෑ සමන් නැත්ත කියන මාතේ කෙලින් ඉන්න විදිය කළගොඩ ගන්න මිනිස්සයා. හැමදාම කියන්නේ මගේ නායකත්වය ගැන තුමා. ඒක තමයි ලේවල තියෙන වැදගත්කම. මම ඊටදී කතා කරන්නේ නෑ මිත්‍රවරුනි. හරි සන්තෝෂයි සිද්ධාර්ථ කුමාරයා බුදු වෙලා කිව්වා ගමෙන් එන සුළඟත් මට සුවඳයි කියලා. ඉතින් මැදකොළම තමුන්නාස්සලා දැක්කම මට තමන්ගේ කමක් ඇති වෙනවා. අවස්ථාව වරන් දුන්නේ සමන්. මම දැන් යනවා. දැන් උදේගම් මම පිළ අපේ ඇමෙතුමත් නගරාධිපතිතුමියත් කතා දෙකක් කරයි. එතකොට සමන් ඔන්න මම උතුමා උපන් දිනේදී අපේ මහානායක හඳුනන්නේ ඉතුරු දේ කරනවා. එක්කල යුතුයමයි ශ්‍රී ලංකා විද්‍යාලය අතිගරු ජනාධිපතිතුමා විශ්වවිද්‍යාලයට යන්න මාර්ගය පෑදපු තැන. ඒක නිසා උදේගම පිළමැතිතුමනි මම ළඟ හිටි කතාවක් මේ කියන්නේ විනාඩියකට මේ රාජපක්ෂුරු ගැන දන්නේ ටිකයි. ප්‍රභාකරන්ගේ අවසාන මොහොත ලං වෙනකොට නම්බියාර්ලා විදේශගත රාජ්‍ය නායකයෝ කතා කරේ. අයියටයි මල්ලිටයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටයි ජයපැතුමාටයි එලකන්න වත්ත ගන්න කියලා. එතුමා කිව්වා බැදගත්ත බෙරේ ගහනෝ මිසක් නැවැත්තිලි නෑ මේ රාජපක්ෂලගේ. මේ ත්‍රස්තවාදී මානසික මෙහෙයුමෙන් ඉවත් කළම තමයි නවත්තන්න කියලා කියපු ජනාධිපතිවරේ ආරක්ෂක ලේකම්වරයෙක් මේ රටේ ඉන්න මිත්‍රවරු. මගේ තාත්තා මට කියලා තියෙනවා මෙතුමාගේ පියා එක්ක බණ්ඩාරුණ ගගමැතිතුමා හම්බෙන්න ප්‍රොසිඩ් ප්ලේස් එකට ආවා. ඇමතිකම් බෙදෙන වෙලාවේ 56 දී මගේ තාත්තයි මගේ මාමයි දෙන්නම නියෝජිත පිළි. ඇවිල්ලා කිව්වා ඩී.ඒ. සෞඛ්‍ය ඇමතිකම නැතුව ඕන එකක් ඉල්ලන්න කියලා අපේ ආමතුරු. සෞඛ්‍ය ඇමතිකම බුද්ධරක මැතිතුමා බුද්ධරක නායක ආමතුරු නිසා විමල විජයවර්ධන වෙන් කරලා තිබුණේ. මොකද කිව්වේ ශ්‍රේෂ්ඨ පියා
අගමැතිතුමනි මට මගේ හරක් සතුන් ටිකක් සොයා බලාගෙන මගේ මිනිස්සුත් එක්ක මම රුහුණට වෙලාම ඉන්න. කුරක්කන් සුවඳට වැඩි සුවඳක් මගේ හදවතේ නෑ. ඔබතුමාගේ ජයග්‍රහණය මට ඕන කරලා තිබුණේ. නෑ ඩීයේ මගේ පස්සෙන් හැමනැල්ල වගේ ආවේ ඔබයි. ඔබ ඇමතිකමක් ගන්න ඕනේ කියලා බෑම කිව්වා. නියෝත පිරිස රොස්පිට් එකේ කෑ ගැව්වා. එතකොට තමයි කිව්වේ මෙන්න මේගොල්ල මට යන්න දෙන්න නැතුව කෑ ගහනවා. ඕන අගමැතිතුමනි දෙන එකක් දෙන්න කියලා. සීබීඩි සිල්වගේ නියෝජ්‍ය ඇමතිකම ගත්තේ ගම්ම අපි ළමයි. මේක මුළු බෙලියත් ආසනෙම දන්නවා. පරණ මිනිස්සුගේ ළමයි දන්නවා මේ සිද්ධිය. ඉතින් ඒක නිසා මේ ඉතිහාසයක් තියෙන අපි ඊට පස්සේ නම් පණී කියලා කියන්න එපා. පණින්නෙත් නෑ අනින්නෙත් නෑ. මගේ පස්සපැත්තෙන් සෙල්ලම් ඇත්තෙත් නෑ. කියන දේ කියනවා කරන දේ කරනවා. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතනින් යන්නේ ගෙදර මිසක් වෙන දේශපාලනයක් මම විශ්ලේෂණය නෑ. ජය වේවා.